ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන හරිම විශේෂ කතාවක් ගැන. අපන්නක ජාතකය. අපේ අදහස තමයි මේ කතාව කාන්තාරයක් මැදින් යන වෙළෙන්දු දෙන්නෙක් ගැනනි. ඉතින් ඒක ඇතුලේ තියෙන අර ගැඹුරු පාඩම් ටික සරලව අහන් ඉන්න ආසීතන විදියට කියන එක. ඒකනේ. මේකේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් හරිම නුවණකාර වෙළඳ නායකයෙක්. ඒ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ. අනිත් කෙනා ටිකක් නුවණ අඩුයි. ඉක්මන් තීරණ ගන්න කෙනෙක්. අඥාන කෙනෙක් වගේ. ඔව්. එයාලට මුණ ගැහෙනවා හරිම කපටි. අර මායාකාරී යක්ෂයෙක්. හරි. එහෙනම් අපි කතාවට බහිමු. එක කාලයක බරණැස නුවර මේ වෙළඳ නායකයෝ දෙන්නෙක් ඉන්නවා. එයාලා ලෑස්ති වෙනවා ගැල් 500 බැගින් ලොකු තවලමක් නේද? ඔව් ඔව් 500 බැගින් බඩුත් පටවගෙන කතරක් මැදින් යන්න. හැබැයි ඉතින් ගැල් 1000ක් එකපාරේ යන්න බෑ නේද? බෑ. පාරේ ඉඩ නෑ වතුර තනකොළ එහෙම හිඟයිනේ කතරේ. ඉතින් කවුරු හරි කලින් යන්න ඕනේ. ඉතින් අර නුවණ අඩු එක්කෙනා එයා හිතනවා මං කලින් යන්නම්. එතකොට පාරත් හොඳයි, තනකොළත් අලුත්, වතුරත් පිරිසිදුයි. බඩු වලටත් හොඳ ගාණක් ගන්න පුරුවන් කියලා. එයා දකින්නේ අර ශනික වාසිය විතරයි. ඒකනේ. හැබැයි බෝසතාණන් වහන්සේ එතුමා වෙනස් විදිහට හිතන්නේ. ඔව්. උන්වහන්සේ තීරණය කරන දෙවණියට යන්න. මොකද උන්වහන්සේ දකින්නවා පස්සේ යනකොට අර කැඩිච්ච පාරවල් හැදිලා තියෙයි කලින් ගිය හරක් ආපු තනකොළ වෙනුවට අලුත් දළු එනවා. ඒකත් ඇත්ත. ගවින් ටික හොඳයි. අනිකර කලින් අය හරපු ලිංග වලින් වතුර ගන්නත් ලේසි නේද? බඩු මිලත් ස්ථාවර වෙලා ඉති. ඒකත් තියෙනවා. ඉතින් හරිම දුර දක්නා නුවණක්. හරි. ඉතින් අර පළවෙනි කණ්ඩායම පිටත් වෙනවා. නුවණ නැති නායකයා එක්ක. කතර මැදක යනකොට මෙන්න මොන ගැහෙනවර යක්ෂයා. මායාවක් මවාගෙන දෙන්නේ. ඔව්. හරිම සූක්ෂම විදියට. සුදු ගොන්නු බැඳපු රතවල තෙත ඇඳුම් මැඳලා අතේ නෙළුම් මල් එහෙමත් තියන්. හරියට ඉස්සරහා ලොකු වැස්සක් වතුර තියෙන තැනකින් එනවා වගේ. තෙත රෝදු පාරවල් එහෙමත් පෙන්නනවා ඇතිලේද? වතුර බින්දු රැපිනවෝ වගේ මහා මායාවක්. ඉතින් යක්ෂයා කියනවායි මේ වතුර උස්සන් යන්නේ ඉස්සරහා ඕනතරම් වතුර මේවා බින්දලා දාලා සැහැල්ලුවෙන් යන්න කියලා. අර නායකයා එයා ඉතින් පෙනුමට රැවටෙනවා. අහනවා යක්ෂයා කියන දේ. අර අමාරුවෙන් ගෙනාපු වතුර ටික ඔක්කොම විනාශ කරනවා. ඔව්. ඊට පස්සේ ඉතින් ඉස්සරහට යනකොට වතුර බින්දක් නෑ. අනේ අපුයි. මුළු පිරිසම පිපාසෙන් මැරෙනවා. යක්ෂයෝ යාලව කනවා. ඉතුරු වෙන්නේ ඇටකටු ටික විතරයි. ගැල් ටික බඩුත් එක්කම තියෙනවා. හරිම භයානකයි. මාසයකට විතර පස්සේ තමයි බෝසතාණන් වහන්සේ පිටත් වෙන්නේ තමන්ගේ කණ්ඩායමත් එක්ක. උන්වහන්සේ කලින්ම පිරිසට අවවාද කරනවා මගෙන් අහන්නේ නැතුව වතුර බින්දක්වත් නාස්ති කරන්න එපා. ඒ වගේම අර විෂගස් ගණත් කියනවා නේද? නොදන්න දේවල් කන්න එපා කියලා. කතරේ මොනවද තියෙනවද දන්නේ නෑනේ. ඉතින් පරිස්සම් වෙන්න කියනවා. කතර මැදිදී මෙයාලටත් අර යක්ෂයා මොන ගහනවා නේද? ඒ මායාව මමාගෙන. ඒ විදිහටම. හැබැයි බෝසතාණන් වහන්සේ රැවටෙන්නේ නෑ. කොහොමද උන්වහන්සේ ඒක තේරුම් ගන්නේ? උන්වහන්සේගේ නුවණ. එතුමා දකිනවා මේ එන අයගේ ඇස් රතු පාටයි. එයාලගේ හෙවණලි පේන්නේ නෑ. යක්ෂ ලක්ෂණ. අනික අහසේ වැහි වලාකුලක් නෑ, වැහි හුළඟක් නෑ. කොහෙන්ද මේ වතුර? ඒකනේ තර්කානුකූලව හිතනවා. උන්වහන්සේ තේරුම් ගන්නවා මේ ඉන්නේ යක්ෂයෝ. කලින් ගිය කට්ටිය විනාශ වෙන්නේ නැත්තේ මෙයාලටින් කියලා. අර පේන්නේ ඒ අයගේ ගැල් වෙන්නේ නැති. වතුර බින්දක්වත් විනාශ කරන්න එපා කියලා පිරිසට කියනවා. ඉතින් බෝසතාණන් වහන්සේගේ කණ්ඩායම පරිස්සමෙන් කතර තරණය කරනවා. වෙළඳාමත් සාර්ථකව කරගෙන සල්ලිත් අරගෙන ආපහු බරණැසට එනවා සුවසේ. ඇත්තටම මේ කතාව පිටිපස්සේ තව කතාවක් තියෙනවා නේද? බුදුහාමුදුරුවෝ මේක දේශනා කරන්න හේතුවක්. ඒකත් වැදගත්. උන්වහන්සේ ටික කාලයකට බැහැර වැඩ ඉඳලා ආවම අර අනේපිඬු සිටුතුමාගේ සමහර ශ්‍රාවකයෝ ආයෙත් පරණ වැරදි මතවලට මිත්‍යා දෘෂ්ටිවලට යොමු වෙලා. එතකොට එයාලට නිවැරදි මඟ පෙන්වන්න තමයි මේක කිව්වේ. හරියට හරි. උන්වහන්සේ පහදලා දෙලවා විරුද්ධ ග්‍රහණය සහ අවිරුද්ධ ග්‍රහණය ගැන. මොකක්ද ඒ? රැවටුණානේ. අවිරුද්ධ ග්‍රහණය කියන්නේ ඒකේ අනිත් පැත්ත. සත්‍ය, නිවැරදි දේ ඒ විදිහටම දැකලා ඒක පිළිගැනීම. බෝසතාණන් වහන්සේ වගේ. ඒකනේ විමසලා බලලා නුවණින් තීරණය කරන එක. බුදුදහමේ හැටියට තෙරුවන් සරණ යාම තමයි මේ අවිරුද්ධ ග්‍රහණය. ඒ කියන්නේ බුදුන් දහම් සංගුණ කෙරෙහි නිවැරදි විශ්වාසය තියලා ඒ මග යෑම. ඒකෙන් සතර අපායේ මිදෙනවා, සුගතියට යනවා, අන්තිමට නිවනටත් මඟ පෑදෙනවා. වැරදි දෘෂ්ටි ගත්තොත්
අර වෙළඳා වගේ විනාශ වෙනවා. ඒකනේ. එන්නම් මේ කතාවේ සාරාංශය ගත්තොත් ප්‍රධාන පණිවිඩය තමයි පෙනුමට රැවටෙන්න එපා. ලේසි පාරවල් වගේ පෙනුනට ඒක විනාශයට වෙන්න පුළුවන්. ඔව් විචාර බුද්ධියෙන් වැඩ කරන්න ඕන. අන්දව අනුන් කියන දේවල් විශේෂයෙන් විශ්වාස කරන්න බැරි අය කියන දේවල් පිළිගන්න හොඳ නෑ. සත්‍ය හොයලා නිවැරදි දේ තෝරගෙන ඒකේ ඉන්න ඕන. අන්න ඒකයි ආරක්ෂාව සහ සාර්ථකත්වය ගෙන්නේ. ඇත්තටම අපේ ජීවිතවලත් ඔගේ එහෙමමයි නේද? කොච්චරනම් යක්ෂ මායාවන් වගේ දේවල් එනවද? ඒ කියන්නේ ඒ කියන්නේ වැරදි තොරතුරු නොමග යවන අදහස් හරිම ආකර්ශනීයයි වගේ පේන ඒත් ඇතුලේ හරයක් නැති දේවල්. දැන් කාලේ නම් ඕන තරම්. ඒ වගේ වෙලාවට අර බෝසතාණන් වහන්සේ වගේ ගැඹුරින් බලන්න නුවණින් විමසන්න අපිටත් පුරුදු වෙන්න පුළුවන් කොහොමද? අනේ ඒක ගැන හිතන එක වටිනවා. ඇත්තම. ඒ ගැන තවදුරටත් හිතන්න මේ අපන්නක ජාතකය අපිට කදිම අවස්ථාවක් ලබා දෙනවා.